හායි යාළුවනේ ඔයාලට කොහොමද? අපි නම් හොඳින් ඔයාලත් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අපි අද පොඩ්ඩක් දුරට ගිහිල්ලා ඔයාලට ලස්සන vlog එකක් අරන් එන්න හිතුවා. එන්න අපිත් එක්ක යමු. මේ පහුවෙන්නේ අකුරැස්ස නගරය. ළමයි අද වෙසක් පොය. ඒ නිසා හැමතැනම දන්සල් තියෙනවා. මෙතනත් දන්සලක් තියෙනවා. හැබැයි අපි නතර කරන්නේ නැහැ. අපිට ටයිම් අද නිසා අපි යනවා. අපි මේ යන්නේ ලස්සන වෙල්යායක් මැදින්. බලන ළමයි ලස්සනයිද කියලා. ළමයි මේ තියෙන්නේ මාරඹ වැවේ ඉදිවෙන තොරණ. මේ තොරණ ගොඩක් ප්‍රසිද්ධයි. මේ වෙනකොට සරසමින් පවතිනවා. අද රෑ තමයි මං හිතන්නේ ඕපන් කරන්නේ. ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. මේන් මෙහෙ තමයි ළමයි අපි යන්නේ. අපි අද යනවා ගැටබරුව රජමහා විහාරයට. මේ වෙනකොට අපි මෙහෙට ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඇතුළට යන්න දෙන්නේ නැහැ කියලා කියනවා. බලමු මොන හරි බ්ලොක් එකක් ඇති මම හිතන්නේ. ඔව් ගයිස් ඇතුළට කිසිම වාහනයක් යන්නේ නැහැ. පයින් තමයි යන්න වෙන්නේ. ඔන්න ඉතින් ළමයි අපි පයින් යනවා. ගොඩක් දුර යන්න තියෙනවා. කඳු නගින්න තියෙනවා, වංගු තියෙනවා. ළමයි අපි ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ගැටබරු රජමහා විහාරයේ පහළ මළුව. අද ගොඩක් ලස්සනට සරසලා තියෙනවා. මෙතනින් තමයි උඩට යන්න තියෙන්නේ. එන්න අපිත් එක්ක යමු. ළමයි මාතරේ ඉඳන් එනවනම් කිලෝමීටර් 52ක් වගේ තියෙනවා ගැටබරුවට. ළමයි බලන්න ලස්සන. ඇත්තටම ගොඩක් ලස්සනයි. මම මීට ටික කලකට කලින් මෙහෙ ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊට වඩා දැන් ගොඩක් පන්සල ලස්සනයි දියුණු වෙලා. මේ මෙතන තියෙන ප්‍රතිමා වහන්සේ හැම මෙතන කලින් තිබ්බේ නැහැ. අලුතෙන් තමයි එකතු කරලා තියෙන්නේ. මෙතන තියෙන ප්‍රතිමා වහන්සේලා මෙතනම වැඩම කරලා තිබ්බේ නැහැ. අලුතෙන් තමයි ඒවත් තියලා තියෙන්නේ. මේ ප්‍රතිමා වහන්සේත් මෙතන කලින් තිබුණ නැහැ. වෙසක් පුර හඳත් පායලා හරිම ලස්සනයි. ගයිස් අපි දැන් උඩ මළුවට ඇවිල්ලා ඉන්නේ. මේ උඩ මළුවේ තියෙන චෛත්‍ය රාජානන් වහන්සේ. ගයිස් මෙතන ඉන්න හැමෝම මේ තුන ගන්ටාරේ ගහලා යනවා. ඉතින් අපි try කරලා බලුවා. අපි දැන් බහින ගමන් ඉන්නේ පහළට.
මේ පහළම තියෙන බුදු මැදුර. ඉතින් අපි වැඳලා යන්න තමයි හදන්නේ. ගයිස් අපි යනවා. අපි පුංචි දන්සලක නතර කළා. බලන්න ළමයි මට වෙස්මුණක් හම්බුණා. ලස්සනයිද? වෙස්මුණක් දාගෙන අපි දැන් යන්න හදන්නේ මාතර වෙසක් බලන්න. ගයිස් මේ තමයි ඌරපොළ පිරිවෙන. අද මෙහි වෙසක් කලාපයක් තියෙනවා. අපි ගිහින් බලමු. ලයිස් නම් ලස්සනට දාලා තියෙනවා. ලස්සන තොරණකුත් තියෙනවා. මේ තොරණ තියෙන්නේ තුඩාවේ. මේක හැම අවුරුද්දකම මෙතන තියෙනවා. මේ තොරණක් තියෙන්නේ පාරේ පොඩ්ඩක් දුර එන ගමන්. ගයිස් මේ තොරණ තියෙන හිත්තටිය පන්සලේ. ගොඩාක්ම ලස්සනයි. ඔයාලත් මාතර වටින්න අය නම් එන්න. මේ දවස් ටිකේ මම හිතන්නේ තියෙනවා. ඇවිල්ලා බලන්න. ගයිස් දැන් 1 විතර වෙලා අපි දැන් මේ යන ගමන් මේ තියෙන්නේ මාතර බෝධිරජාණන් වහන්සේ. ලස්සනට සරසලා තියෙනවා. ගයිස් අර ඈත පේන්නේ මදර පරවිදූපතේ තියෙන චෛත්‍යයත් බොහොම ලස්සනට සරසලා තියෙනවා. හැබැයි අපිට අද එතනට යන්න ටයිම් එකක් නැහැ. ඒ නිසා ඔයාලට පෙන්වන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. ගයිස් අපි අදට නවතිනවා. වීඩියෝ ටික බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.